ඒ අසරණිත දරුවට මම එක කියන්න දින ගානේ ඔක්කොම. ඉතින් මටත් කියන්න ඔයා මානසික අපහසුතාවයටපත් කරන්න ඕනේ නේ. ඔයාට කියලා වැඩක් නැහැ. ඔයා වසීමම නේ කරන්නේ. ඔයා කරන මෙතන ප්‍රෝග්‍රෑම් එක. ඕන්නාම සූර්යමල් කුමාරයා ඉරුරස් කුමාරිය සරණ පාවා ගන්න ගැන ගිය තැනේදී ඔයා කතා කරනකොට විලාසයෙන් හොඳට කතා කරන්න මේ වැඩේ ප්‍රෝග්‍රෑම් එක කරන්න. බැරි නම් අයන්න මට වැඩ තියෙනවා. ළඟට පිහිටක් පතානේ නේ. ඔය දරුවන්ට මම ඒ වගේ නන්නස්ථාර වෙන්න බෙල්ල වල දාගන්න වහබොන්න. එයාලගේ මුදල් අරගෙන එයාලා අපහසුතාවයටපත් කරන්න නායකාරෝ කරන්න රටට. ඒ වගේ දෙයක් කරන උරුණාංශ කෙනෙක් නෙමෙයි මම. නීච කුලේ වසී නෑ. දැන් ඔය රොඩි කුලේ කියනවා වසී නෑ. වසී තියෙන චණ්ඩාල කුලේ විතරයි. කුලයක් තියෙනවා රොඩි තමයි. රොඩි මිනිස්සු තමයි. නීච කුලේ කියන්නේ කැපිල්ලක් ඇත නෑ. මේමනේ රොඩියා කිව්වට හැම එකාගේම අච්චු ගහලා නෑ. මගේ අච්චුවක් ගහලා නෑ නේද? මෙතන රොඩි කියලා පච්චයක් කොටලා නෑනේ. රොඩියා කියලා. එහෙම රොඩි කියන නමින්ම හම්බ කරන ඉන්න මේ ගොයිගොම කට්ටියත් ඇයි මේකනේ මාකින් එකට වැටලා තියෙන මාකට් එකක් කියලා නේද? අසරණ මිනිස්සුන්ගෙන් හම්බ කරගන්න ලේසියිනේ. ලේසියිනේ. ඉස්සෙකරණෙන් කරන්නත් පුළුවන්. ඇදුවෙතේ නූල ගන්නත් ඕනි. පයට පෑගෙන වැලි වලින් කරන්නත් පුළුවන්. වසී ක්‍රම ගොඩක් තියෙනවා කරන්න. ඒතර පුළුවන් කරන්න සපු මලෙන් කරන්නත් තියෙනවා. සපු මලෙන් වසී කරන්නත් පුළුවන්. බඩ ඇතුලේ තුවාලේ තියාගෙන බඩ උඩින් බෙහෙත් දැම්මට වැඩක් නැහැ නේ. තුවාලේ ඇතුලේ නම් ඒකට ඒ වනයේට තුවාලේ ඇතුලේ එතෙන් තමයි බෙහෙත කරන්න ඕනේ. පෙරේත තටුව වෙනස්. පෙරේත තටුව ගන්න පස් මුල්ලට. පස් ගැබට. ගැබ පහයි. ඕකේ ගොක්කල තියෙන කැපිලි. ගැප් තියෙනවා වගේ. ගොක්කල කපන්න ගැප් තියෙනවා. ඒවා හරියට ගහන්න ඕනේ. අද වලලා හෙට උණක් තමන්නේ හොඳයි අලුත් එක. අලුත් සෝනක. ඔව්. පිරිත් කියලා පිරිත් පෑන් ගිහිල්ලා දානි දුන්න සෝනක කරන්නේ නැහැ. තමන්ගේ රත්රන් මුතු මැණික් වලට ආස කරන්නේ උන්ට කවදාක සුගතියක් නැහැ. උන් වැටෙන්නේ පෙරේත ලෝකෙට. පෙරේතය කියන ඔය පෙරේත කියන ජාතිය යක්ෂයන්ට සමාන කරන්න බෑ පෙරේතය කවදාකවත්. දේවාලට ආපු පූජාව කියන වෙන කෙනෙක්, දෙහි කපන්නේ වෙන කෙනෙක්, උහුල කපන්නේ තව කෙනෙක්. අයකන අර කතා කරන්න පුළුවන් මිනිස්සුක වීඩියෝ එකට දානවා. ආන්න වීඩියෝ දාන කතා කරන්නේ. ඒක නම් මුන් ඇවිල්ලා කරන්නේ තනි කර අර එන ළමයා මුදල් ගන්න නැහැ කිය මුලා කරන රවට්ටලා අන්තිමේට ඇදගෙන එන කාලෙ තමයි නැතිවි. මුදල් ගන්න නැහැ කියලා තියෙන්නේ ඔක්කොම ගන්නවා. ඔක්කොම ගන්න ඌරලා ගන්න. ඒ වගේ අත්දැකීම් අපිට තියෙන අපිත් ඉන්නවා ගෙමු. නැත්තේ නෑ මං. මට අස්වන අපිට කියන්න පුළුවන්. ඔය නම් ඔය ළමයි කෙනෙකුට පෙන්වන්නත් පුළුවන් මට. ඒ වගේ ඉන්නවා මිනිස්සු. ආයුබෝවන්. ඉතින් හැමෝටම සුන්දර දවසක්. යන්ත්‍රමන්ත්‍ර ගුප්ත විද්‍යාව ගැන කතා කරන ගත්තම අපිට මේක ඉමක් කොමක් නැතුව කතා කරන්න පුළුවන්. මොකද අවුරුදු 4500කට වඩා ඉතිහාසයක් තියෙනවා කියන මහා සම්මත රජුරුවන්ගේ දවස නිර්මාණය වුණා කියන මේ යන්ත්‍රමන්ත්‍ර ගුප්ත විද්‍යාව අපි රාවණා පුරාවෘත්ත ගැන අපි අහලා තියෙන එක මනක් කල්පිතයි කියලා සමහරක් මිනිස්සු කියනවා. හැබැයි වර්තමාන සමාජය වන විට මේකේ වැඩක් ගන්න කවුරු හරි ඉන්නවද? මොකද මේකේ අවශ්‍යතාවය මේකේ ඌමනාව මිනිසුන්ට තදින්ම තියෙනවා. මේ සම්බන්ධව කතා බහක් කරන්නට මේ ශේෂ්ත්‍රයේ වසර ගාණක් නිල්ලා ඉන්න සුභාරත්න ගුරුන් වහන්සේ එකතු කරගත්තා. ආයුබෝවන් ඔබතුමන්ට. කන්දගිරි මුදුනට බැඳ මල වියන් ආසට නැගරන මයුරා පිට කන්ද කුමරු වඩින් මල් මැදුරට කොඩි කොඩිද සෙල්ලේ කඩබර යකුද ගොල්ලේ සැඩමෝදු රැල්ලේ වැඩම කරදි මා කන්ද කදිර කුමරු රංවං මිනියටනු ළංග සිරියට එනු රංග මඩලට ඩිස්ටිලා වඩිනු මැන ආයිබෝ වේවා. ආයුබෝ වේවා ඔබතුමාටත් ඔබතුමාගේ තාවශ්‍ය වඩි වේවා. ඉතින් කොහොමද මේ දවස්වල? මේ දවස් ඉතින් මගේ දේවස්ථානයේ රාජකාරී කටයුතු තමයි කරන්නේ. ඔබතුමා නම් බොහොම හොඳින් සතුටින් ඉන්නවා කියලා පේනවා මට. හොයි. ඔබතුමාගෙන් වැඩ කරගත්ත මිනිස්සුන්ට මොනවා වෙලා ඇද්ද? සතුටින් ඇද්ද නැත්නම් නන්නත්තරලා මිනිස්සු ජීවිතත් නැති කරගෙන ඇතිද? එහෙම දේවල් වෙන්නේ නැහැ. එහෙම දෙයක් වෙන්නේ ඉතින් මම ඒ වගේ වැඩ කරන්නේ නැහැ. ඒ වගේ තැනකට මං ළඟට පිහිටක් පතානේ නේ. ওই දරුවන්ට මං ඒ වගේ නන්නස්ථාර වෙන්න බෙල්ල වල දාගන්න වහබොන්න. එයාලගේ මුදල් අරගෙන එයාලා අපහසුතාවයටපත් කරන්න නායකාරෝ කරන්න රටට. ඒ වගේ දෙයක් කරන උරුණාංශ කෙනෙක් නෙමෙයි මම සුභාරත්න කියන්නේ. ආයකට ආවොත් මගෙන් ඉල්ලන සහනිය මම ලබා දෙනවා අරට. එයාලා මට සතුටෙන් කතා කරනවා නේ ගුරුනාංශේ. ඔයා බුදු වේවා. දීර්ඝ කාලයක් වැජබේවා. තවත් අපි වගේ අසරණ කට්ටියට උදව් කරන්න. උදව් කළා තැනකට එන්න. එහෙම ඒ වගේ ආශිර්වාද තියෙනවා මට. අහිංසක අසරණ මිනිස්සු දුක කියන ඔබතුමා ළඟට එනකොට ඔබතුමා මේ මිනිස්සු සූරා කාලා මේ මිනිස්සුන්ගේ ජීවිතේ එපා කළේ මිනිස්සු විකුණන් කන්නේ නැද්ද? මේවයි මහත්තයෝ දැන් ඔයා මට මාස 2-3ක් ගන්නවා. එමතුන් දෙනවා. ඔයාගේ මේ ස්ටුඩියෝ ඇවිල්ලා ඔයාගේ වැඩසටහනක් මට ගන්න ඕනේ කියලා. එතකොට මම ආවේ නෑනේ නේද? ඔයා ඉතින් මාව
අපස්ථාවට පත් කරන්න මම බලෙන් ආවේ නැහැ ඔයාලකට. වාගේ මෙල්ලමක් කරාන ඔයාලට කතා කරලා අනේ මට මේක කරලා දෙන්න. මට වීඩියෝ එක දෙන්න මිනිසුන් රොදෝ කරන මම ඔයාට කවදාක වදයක් වෙලා නැහැ නේ. ඔයා මට වදයක් වෙලා තියෙනවා. ඔයා මේ වැඩේ කරාන නම් සර්ව සාධාරණයෙන් මේ ලෝකයට සිතක් ශාන්තියක් උදා වෙන්න මේ දුකටපත් වෙච්ච දරුවන්ට සිතක් ශාන්තියක් ලබා දෙන්න තමයි අපිත් මේවට බැඳිලා ඉන්නේ. තේරුණාද? ඔයා කතා කරනකොට විලාසයෙන් හොඳට කතා කරන්න මේ වැඩේ ප්‍රෝග්‍රෑම් එක කරන්න. බැරි නම් අයන්න මට වැඩ තියෙනවා. නෑ මම එහෙම නෙමෙයි. අපි කතා කරන්න ඕනේ නිතරම ප්‍රේක්ෂකයාටනේ. මනුස්ස ඔබතුමා ළඟට එන්නේ අසරණ වෙච්ච මිනිස්සුනේ. ඒක මට තේරෙනවා. සතුටින් ඉන්න මිනිස්සු එන්නේ නෑනේ. මොකක් හරි ප්‍රශ්නයක් තියෙන මිනිස්සෙක් නෙන්නේ. හැබැයි දුක කියන ඔබතුමාලගේ මම ඔබතුමාටම ඇඟිලි දික් කරනවා නෙමෙයි. අපි බහුතරයක් ඔබතුමාලගේ ශේෂ්ත්‍රය කතා කරමු. එහෙම දුක කියාගෙන ආවම අපිට සත පහක්වත් ඕනේ අපිට සල්ලි ඕනේ දේවාල් දෙන්න අපි නිකන් කරලා දෙන්න අන්තිමට මේ මිනිස්සයාගේ මං හිතන්නේ අමුඩෙත් ගලවලා දීලා තත්ත්වයටපත් වෙලා තියෙනවා. එහෙම ඉන්නවා. එහෙම නෑ කියන්නත් බෑ. නෑ කියන්නත් බෑනේ. ඔව් කියන්නත් බෑ. එහෙම මිනිස් ඉන්නවා. මේක ගානක මේක රැල්ලකට වැටිලා තියෙන. ගුරුකම් කියන රැල්ලක්. මේක නිකන් මාකට් එකට වැටෙනවා වගේ අර එළවලු කඩේ නිකන් මාළු කඩේ මස් කඩේ වගේ වෙලා තියෙන්නේ මේ ගුරු. මොකද මේක රැල්ලට වැටිලා කරන්නේ මේකෙන් අර හම්මු කිරීමක් කරන්න වෙලදාමක්. වෙලදු ව්‍යාපාරේ. ඔබතුමාත් එහෙම කරනවද? මම එහෙම කරන්නේ. මම මේක පරම්පරාවේ මගේ මිතුම් මිත්තන්ගෙන් පැවතෙන මගේ දෙමව්පියන්ගේ හැමදේම පැවතෙන දේ මම කරන්නේ මේක. මේක කරන්නේ මම ඉගෙන ගත්ත දේ සහනයක්. දුකටපත් වෙච්ච සියලු දරුවන්ට ලෝකවාසී සියලු දරුවන්ට උදව් කිරීමක් කරන්නේ මේක සහනයක්. මම ඉගෙන ගත්ත දේ මම මැරිලා ගියොත් මේක මහ පොළොවට පස් වෙනවනේ. ඔබතුමාට කීයක් ඕනේද ගුරුකමක් කරන්න? මේමයි ගුරුකමකට ගානක් කියන්න බෑ මෙච්චරයි කියලා. මේකට යනවා බෙහෙත් බඩු ගන්න ඕනේ. කස්තුරු ගෝලෝචන කුංකුණප්පු. විෂ්ණුකාන්ත දේවදාර. සුදුහතුන් රත්තදු. පළතුරු කැවිලි. ඒතර පංචෝර පංච මල්බුලත් අටුවක් හදා ගන්න ඕනේ. මේ වසියක් කරනවා. වසී ගුරුකම එතෙන්ට අවශ්‍ය තැන් තියෙන වසී කරන. බෝමලුව, වෙල්ලලිය, කදු හෙල්මුදුන්. ඒ වගේ පාවු ස්ථාන. වසියක් කරනවා කියලා දේව ස්ථානෙකදම කරන්න බෑ. මොකද වසී දේව ස්ථානේ දෙවියන්ගෙන් වසී කරන්න බෑ. ඔය කවුරු කිව්වත් අර දෙවියන් වසී කරනවා මේ දෙවියන්. දෙවියෝ වසී කරන්නේ නැහැ. වසී තියෙන්නේ මේක පෙබල වසී තියෙන්නේ මේවා තියෙන්නේ එක එක ආත්ම බලවේග වෙන තමයි වසී කරන්නේ. කලු කුමාර මූර්තිය කියලා තියෙන වසියක්. ක්‍රීර කුමාර මූර්තිය කියලා තියෙන සූර්ය දහන කියලා වසියක්. ඔය කියනත් නීච කුලේ වසී නෑ. දැන් ඔය රොඩේ කුලේ කියනවා වසී නෑ. වසී තියෙන චණ්ඩාල කුලේ විතරයි. කුලයක් තියෙනවා රොඩි තමයි. රොඩි මිනිස්සු තමයි. නීච කුලේ කියන්නේ කැපිල්ලක් ඇත නෑ. බන්ධන කැපිලා තියෙන්නේ. වසී ගුරුකමට එන්නේ චණ්ඩාල වසී කියලා. චණ්ඩාල වසී තමයි තියෙන වසී කරන්නේ චණ්ඩාල කෙලි. ඒක තියෙන වසී මන්තර තියෙනවා. වසී මන්තර කියන මේ ඕන්නාමෝ සූර්යමල් කුමාරයා ඉරුරස් කුමාරිය සරණ පාවා ගන්න ගැන ගිය තැනේදී විකාරෝල් මාත වෙන්නුන් ගරාඥාවෙන් ආණු බහෙන් අතත් මේ ශ්‍රීගේ 890 සන්දිගිනි වෙදී නමානුවන්න හරගෙන වෙදී අඩු තුන් කර තල්ලු හොමගෙන වෙදී දේශය තුන අපබොඩවල්ලේ අමාරක්ගිනි වෙදී හොන් හො යන්ත්‍ර මාලිගා හිටිය යමන්තර මාලිගා හිටිය තන්ත්‍ර මාලිගා නැතුරු මාලිගාවක හිටියත් 890 සන්දිගිනි වෙදී වරෙන් නමානුවන්න හරගෙන වෙදී වරෙන් අඩු තුන් ලෝමගිනි වෙදී වරෙන් 203ක් පබොඩවල්ලේ අමාරක්ගිනි වෙදී හොන් ඩිස්ටිලා වරෙන් හැරිලා වරෙන් වෙවුලාගෙන වරෙන් ඕන් අදත් මා මේ ස්ත්‍රිය බාර දෙන්නේ රොඩි කොල්ලෝ දාසකත කිල්ලෝ දාසත හුංගේ කිලිමාලේට බැල් මෙලන්නා චණ්ඩාල කුමාරි දේවතා අනේ අදත් මේ ස්ත්‍රියගේ ඉසක කියාගෙන වරෙන් කතක කියාගෙන හදවත කියාගෙන අදත් මේ පුරුෂයා කරේ සිතන එතුරේ දෙන්නක සම්පූර්ණ නන්දක තියෙන්න ඕනේ ඡායා පිටපත් තියෙන්න ඕනේ එතකොට දකින්න ඕන කෙනෙක් වශී කරද එහෙම කරන්න බෑ එහෙනම් ඉතින් මට තම්සිසි කරගන්න එතකොට මට හිතෙන්න පුළුවන් ඔබතුමාට වැඩ බෑ කියලා මොකද මම බුදා කියලා දෙන ඔබතුමාගේ ශේෂ්ත්‍ර මිනිස්සු කෙනා දකින්න ඕන කෙනෙක් ඇඳට අරන් යන්න ගෙදරට අරන් යන්න අවශ්‍ය කාමාශාවිෂ්ඨ කරන්න වශී කරලා දෙන්නම් කියලා ඒ ඇවිල්ලා ගුරුන්නාන්සලා නෙමෙයි එහෙනම් එවුන් ඇවිල්ලා ගුරු හොරු ඉතින් ඔබතුමාලා ශේෂ්ත්‍ර මිනිස්සුනේ මම රොඩියා කිව්වට හැම එකාගේම අච්චු ගහලා නැහැ මගේ අච්චුවක් ගහලා නැහැ නේද මෙතන රොඩිය කියලා පච්චයක් කොටලා නැහැ නේ රොඩිය කියලා එහෙම රොඩිය කියන නමින්ම හම්බු කරන ඉන්න මේ ගොයිගොම කට්ටියත් ඇයි මේකනේ මාකින් එකට වැටලා තියෙන මාකට් එකක් කියලා අසරණ මිනිස්සුන්ගෙන් හම්බු කරගන්න ලේසියිනේ ඒක තමයි මෙතන යන්නේ ඒතර ඇත්තටම දකින්න මිනිස්සු වශී කරන්න බැරිද දකින්න මිනිස්සු වශී කරන්න දෙන්නේ දකින්න මිනිස්සු වශී කරන්න කොහොම නමක් ගමක් දාන්න නැත්තම් සම්පූර්ණ උපන් දිනේ සම්පූර්ණ නම ඕනේ වාසකම වශියක් වෙනවා නම් කොහොමද ඒක වෙන්නේ මොකද්ද බලපන්න වශියක් කරනවා නම් මහත්මයෝ මෙන්න මෙහෙම දෙයක් වෙනවා වශියක් දෙන දෙන්නගේ සිද්දක බෙදලා තියෙන්න ඕනේ ආදරයක් කරලා තියෙන්න ඕනේ ඒකට ආදරයක් කරනකොට ඥාන ළමයාගේ නම මේ පිරිමි ළමයා දන්නවනේ සම්පූර්ණ නම දන්නවා උපන් දින දන්නවා උපන් වෙලාව දන්නවා ඔය දන්නවනේ එතකොට දන්න ඒ දෙන කොල්ලගේ දේවල් දන්නවා කෙල්ලෙක් දන්නවා කොල්ලා ඒ දෙන්නට සම්බන්ධතාවය ඇරුණම ආන් ඒක තමයි වශිය කියන්නේ එතකොට ඒ දෙන්නෙක් එකතු කරන්න පුළුවන් විනාඩි 5කට නේ පැයෙන් දෙකෙන් කරන්නත් බෑ එහෙනම් වැඩ බෑනේ එතකොට බෑ කියලා ඉතින් මිනිස්සු දැන් පැයෙන් දෙකෙන් කරනවා මම දැන් මම ඔය ප්‍රෝග්‍රෑම් එක වෙලලා තියෙන මම කතාත් කරලා තියෙන මේ ගැන ඔය ගැන මගේ තියෙනවා මගේ යනවා ගොඩක් වැඩසටහන් සුභාසත් කියනවා YouTube එකේම සෑහෙන්න යනවා මගේ හොඳට බලන්න ඔයා බලලා කතා කරන්න
මං කියලා තියෙන්නේ ඒවා කරන්න බෑ. පැයෙන් කරන්න බෑ, වරුවෙන් කියන, වරු 3න් කියන, පැය 2කින් කියන. පැය 2කින් කොහොමද මේ සිද්ධියක් ප්‍රාණ පලිපු කියන්නේ? තියෙන වරන් ගන්න තියෙන. ඉස්සම ගන්න ඕනේ ගුරු වරන්. ඕම් ගුරු වරන්, ගුරු පත්‍ර කාලී වරන්, අතුරු වරන්, අතුරු පත්‍ර කාලී වරන්, නාග වරන්, නාග පත්‍ර කාලී වරන්, සුරු වරන්, සුරු පත්‍ර කාලී වරන්, කෛලාසන වරන්, කෛලාසන පත්‍ර කාලී වරන්, ජලමුඛ ධාරිනී වරන්, සම්මුඛ වරන්, ගුරු පියාණිනවා, ඊශ්වර මහේශ්වර සුන්දේශ්වර නාතේශ්වර වරන්, ගුරුන්ගෙන් වරන් ගන්න ඕනේ අපි. අපිට දැන් ඉස්කෝලේකට ගියත් අපි ගෙදරින් පළවෙනි වරන් ගන්නේ දෙමව්පියන්ගෙන්. පළවෙනි වරන් ගන්න අපි. එත කොච්චර කාලයක් යනවද වශීකරුමක් කරන්න? වශීකරුවක් කරන්න මහත්මයෝ යනවා කොහොමත් වරන් නැර වරම් මාලාව කියලා අපි පළවෙනියෙන්ම අපි ඉන්න ඕනේ පංචාංග සීලයෙන්. පංචශීල රකින්න ඕනේ අපි. මහ බුද්ධ මාලා පංචශීල රකින්න ඕනේ. පංචශීල රකින්න ඕනේ ඕනම කෙනෙක් මේ වශීකරුකමක් කරනවා. දැන් මොන සීලය රැක්කත් දින කීයක් යනවද? දින ගාන දැන් ඔයා වශීකමකින් කරගන්නේ නෑනේ. ඒ අසරණිත දරුවට මම එක කියන්න දින ගාන ඔක්කොම. මටත් කියන්න මාලික අපස්ථාවට පත් කරන්න ඕනේ ඔයාට කියලා වැඩක් නෑ. ඔයා වශීකම නේ කරන්නේ. ඔයා කරන විතර ප්‍රෝග්‍රෑම් එක. මගේ ළඟට වැඩේට ආපු දරුවට ඒ දරුවා මේ ඒ දරුවන්ට කියනවා විදේශ කතාවට එහෙම කියනවා. මම කියන්නේ කෙටි කාලීනව මිනිස්සුන්ට මේ වශීකරුකම් කරලා දෙන්නම් කියලා කියනවා මිනිස්සු. එතකොට මිනිස්සුන්ට අදහසක් කරනවානේ මෙන්න මම කියන්නේ මෙහෙමයි. පැයෙන් දෙකෙන් වරුවෙන් වශීකරුකම් කරන්න බෑ. ඕනම මම එහෙම කරනක ඕනම ගුරුනාංශකට ගුරු මෑණියෝ කෙනෙකුට මම අභියෝග කරන මූණට මූණ. අභියෝග කරනවා. මාළගේ මේ වගේ උඹතුමා වගේ ඉඳගෙන මාත් එක්ක අභියෝගයට එන්න ඕනේ. එයාට වෙනම දෙනවා මම මේ යහනක් හදලා එයා දන්න යහන හදන්න කියන එයාට මම වෙනම යහනක් හදලා කරනවා. පංචෝර පංච මල් බුලක් කතාරත් කියනතර හැමෝටම එකම ගුලිය දම අඹරන්නේ. හැමෝටම එකම මන්ත්‍රය මතුරන්නේ. නෑ නෑ මන්ත්‍රයක තියෙන වෙනස්. ඒ කියන්නේ එකිනෙකාට කරන ගුරුකම් වෙනස්. මෙතනද ස්ත්‍රී පුරුෂ කියන්නේ කෙල්ල කොල්ලෙක් යාළුවා. ආයි තියෙනවා මේ ගෙවල් වල ප්‍රශ්න තියෙනවනේ. ස්වාමියා අමුසැමියන්ගේ වෙනම දේවල් තියෙනවා. අන් ඒ වගේ දැන් ඒක එකම වසියේ එකම කට්ටියට හරියන්නේ නැහැ. සමලිංගික වශීත් කරනවද? සමලිංගික වසිත් තියෙනවා. ඒ කියන්නේ පිරිමි ගැහණු එහෙමත් තියෙනවා. ඒව හරියනවද? ඒව හරියනවා. එතකොට දැන් කෙනෙකුට දැන් ප්‍රශ්නේ තියෙන්නේ මිනිස්සු දැන් දේවාලයකට ගෙන්න ගන්නෑ. ගෙන්න ගන්න සමහරකට දේවාල නැහැනේ. එතකොට ඉන්න තැනක් කියන්නේ නැහැ. ඔබතුමා කියන්නේ දුරකතරකින් කතා කරොත් පළියට ගුරුකමක් කරන්න පුළුවන්ද? එහෙම බෑ. දැන් අපි කියමුකෝ දැන් විදේශගත ඉන්න දරුවෙක් කියමුකෝ. ඔයගේ අපහසුතාවට පත් වෙලා එයා දුකට පත් වෙලා ශෝකට පත් වෙලා යාගේ එක්කෝ ගෑනු ළමයෙක්ගේ. ඒ රටේම ඉන්න අපේම එකෙක් ඇවිල්ලා එයා රවට්ටලා යාගේ මුදල් හැදෙන ඔක්කොම කරලා අසරණ කරලා දානවා. එතකොට එයා පිට රටක ඉන්නේ. මුත්සත් ගමේ පිටින් ඉන්නේ. එයාට මේ ඉඳන් කරන්න බෑනේ. මොකද එයාගේ ගෙදර කෙනෙක් හරි එයාගේ අම්මා කෙනෙක් හෝ මල්ලි නංගි කෙනෙක් ඉන්නනේ කවුරු හරි ඉන්න සහෝදරෙක්. අනිවාර්යෙන් ඉන්නවනේ. ඒ කෙනෙක් හරි එයාගේ විස්තර ඔක්කොම අරගෙන මගේ දේව ස්ථානෙට එන්න ඕනේ. ඔය මිනිස්සුන්ට පොඩි පැහැදීමක් තියෙනවා. මොකද ඔබතුමා එන්න කියලා කියනවනේ. එන්න ඕනේ. එයාට දැන් රටේ ඉඳන් එන්න බෑනේ. එයාගේ ඉන්නවනේ, එයාගේ නාති ඉන්නවනේ. ඒ කෙනෙක් හරි එන්න ඕනේ මේ වැඩේ කරනවද නැද්ද කියලා. නැත්තම් මේ දැන් කාලේ නම් ඉන්නවා මම වැඩේ කරා බඩුති කරා යන්න කියලා ආපු ගමන් ඇල්ලුප්පක් ගන්නවා, යන්ත්‍ර කෑල්ලක් ගන්නවා, නූල් කෑල්ලක් ගන්නවා, තෙල් පොඩ්ඩක් ගන්නවා, ඔතල දෙනවා වැඩේ කියලා තියෙන යවනවා. මගේලාගේ ගුරු කන්නේ. බහුතරයක් ගුරුකම් කරන්නේ සල්ලි ටික දාගන්න අය විතරයි කතා කරන්නේ. ෆෝනේ බ්ලොක් කරනවා. ඊට ෆෝන් බ්ලොක් මොකුත් නැහැ කතා නැහැ. ඊට පස්සේ ඉවරයි එතන. මගේලාගේ ගුරු කන්නේ මං කරන්නේ දැන් ඔබතුමාට ඕනේ කියමුකෝ වැඩක් කරගන්න. ඒතර ඔබතුමා එන්න මට දිනයක් දෙනවනේ. ඔය කෙම්බුරු දවසක් ඕක කවදා දිනයක් දුන්නම මම ඒකට ඒක අවශ්‍ය යහන් ගැබ මං හදා ගන්න ඕනේ. පංචෝර පංච මල් බුලත් අටෝ හදලා එතුමා ආපුවාම එතුමාට සෑහන වෙලා ඉන්න වෙනවා. එතකොට දේවස්ථානයේදී ප්‍රතිඵල අරන් දෙනවද? දේවස්ථානයේදී කිරණ තැනදී ප්‍රතිඵල අරන් දෙන එක දින ගණනාවක් යනවා. දේවාලයකට දැන් ගෙන්න ගත්තට පස්සේ දේවාලෙදීම ප්‍රතිඵල අරන් දෙන්න පුළුවන්ද ඔබතුමාන්ට? දේවාලයේදී දේවාලය ඇතුළේ ප්‍රතිඵල අරන් දෙන්න පුළුවන්. මෙහෙමයි. ඒක දින ගණනාවක් යනවා ඉස්සලා කිව්වනේ කතාවේදී. ඔය පැයෙන් දෙකෙන් අර එන්නේ කට්ටිය තමයි කියන්නේ පැය දෙකෙන් කරනවා දේවාලය ඇතුළතම එළියට යනකොට ඕම ප්‍රතිඵල කියලා. එතකොට වශීකරුකමක් වෙනවනේ ඒක දැන් අපිට ඒවට අවශ්‍ය කලමනා තියෙන වෙන විදිහක් තියෙනවා. කොහොමද වෙන්නේ ඒක? ඒක කරන්නේ අපි ඒ දරුවා ගෙන්නලා ඒ දරුවන්ගෙන් තියලා මල් පහන් ඔක්කොම පන්තු කරලා හැමදේම කරලා යහන් ගැබ ඔක්කොම කරලා ආයෙලා එයාගේ දැන් කියමුකෝ අපි ස්ත්‍රී දරුවෙක් ආවා කියලා. එයා රවට්ටුවා කියමු පිරිමි දරුවා. එයාගේ ෆොටෝ එම තියෙනවනේ. නම ගම තියෙනවා. ඒතර මම මෙතන වශී මන්ත්‍රණය මතුන්නා සෑහන වෙලා දිෂ්ටි ප්‍රාණ පලිපු සිද්ධි කියලා ඒවා කරලා ඔක්කොම වශී මතුන්නා. එයාගේ අර ආපු ගෑනු ළමයාගෙන් ඒ දරුවාගෙන් කටහඬෙන් අරයාගේ නම කියන්න උන 7 පාර. ඒ වගේ තමයි ඒක පිරිමි ළමයෙක් කවුත්. ඒවා මේක මාරුව තියෙනවා. ඒවයි තමයි ඒවයි දෙයක් කරගෙන යන්නේ. නැතුව ආපු ගාමේ දේවාලය ඇතුළේ නම් පෙන්වන්න බෑ. ඉස්සෙකරණෙන් කරන්නත් පුළුවන්. ඇදුවෙතේ නූල ගන්නත් ඕනි. පයට පෑගෙන වැලි වලින් කරන්නත් පුළුවන්. වශීකරම ගොඩක් තියෙනවා කරන්න. ඒතර පුළුවන් කරන්න සපු මලෙන් කරන්නත් තියෙනවා. සපු මලෙන් වශී කරන්නත් පුළුවන්. කෝලි කොට්ට ඇවරියට ජීවන් කරලා වශී කරන්නත් පුළුවන්. ඒවත් සෙනික වශී කියලා තියෙනවා.
සදාකල් පැවතෙන යන වසීත් තියෙනවා. ඒ වගේ වසී තියෙන මාලාවක් තියෙනවා. වසීකම වසීම විතරක් නෙමෙයි දැන් මේ අවශ්‍ය මේ ලෝකෙට. ඊට වැඩිය දුකටපත් වෙච්ච දරුවෝ ඉන්නවා. ගෙවල් වල ප්‍රශ්න තියෙන ඒවා තියෙනවා. මේ ගෙවල් පාළු වෙලා යනවා. දියුණුව කඩා වැටෙනවා. එතකොට ව්‍යාපාර කඩා වැටෙනවා. එතකොට තව කෙනෙක් ඉහළට යනවා, තව කෙනෙක් හදිහූනියම් කරනවා, කොඩිවින කරනවා, බන්ධන කරනවා, ලෙඩ්ඩු කරනවා, ඉනා බන්ධන කරනවා. කදවල් වලට මේ අලුතෙම මිනිස්සු පටන් ගන්න මේ බන්ධන ෆෝන් එකෙන් කපන්න. දැන් මගේ ගෙදර තියෙන බන්ධනේ පුතුමා දේවල් දැන් ෆෝන් එකෙන් කපනවා. එහෙම ඉතින් කරන්න ඒ තමයි කිව්වරේ. ඒ තමයි කියන්නේ ගුරු හොරු කිව්වා කියන මං කිව්වනේ. මොකද්ද බන්ධනයක් කියන්නේ? බන්ධනයක් කෙනෙකුට ඇති වුණා මොකද්ද කොහොමද මේ බන්ධනයක් කරලා කියලා හොයාගන්නේ? බන්ධනයක් කරලා කියලා අපි නම් හොයාගන්නේ අපි අදුන බලනවා. අදුන හෝ නස්සාත්තරයක් අල්ල සාත්තරේ අපි බලනවා. අස්තරේක. සාත්තරේ බලලා තමයි මේක. එයා මට කිව්වට ඇවිල්ලා අනේ මට ගුරුනාථ මට මේ හෝනියමක් කරනවා කියලා මම ඒක පිළිගන්නේ නැහැ. එයා වෙන දේවාල ගිහිල්ලා ආරෝඩ වෙන තැනකින් හරි ගිහිල්ලා ඔය දැන් ඉන්නනේ ආරෝඩ වෙනවෙම ඔය කොණ්ඩ කරවන නටන දගලන මෙයාවෙම ඒ කට්ටිය කිව්වා තා කොඩිවිනියක් කියන කොඩිවිනියක් කියලා තියෙන. එහෙම අපි කවුරුත් කියපල්ලා මම ඒවා බාරගන්නේ නැහැ. මම බලන්න ඕනි. මම මේක බලලා හරියාකාර නිසියාකාර නිසිත මේක තියෙනවා නම් තමයි මම ඒ දේ කරන්නේ. බන්ධනයක් කපනවා නම් කොහොමද කපන්නේ බන්ධනේ? බන්ධනේ කපනවා නම් ඒ භූමිස්ථානට යන්නත් ඕනේ. භූමිස්ථානට භූමියට බන්ධනයක් කරනවා අපි. එයාගේ ඉඩම එයාගේ භූමියට බන්ධනයක් කරලා භූමිය කපන්න ඕනේ. බඩ ඇතුලේ තුවාලේ තියාගෙන බඩ උඩින් බෙහෙත් දැම්මට වැඩක් නැහැ නේ. තුවාලේ ඇතුලේ නම් ඒකට ඒ වනයේට තුවාලේ ඇතුලේ එතෙන් තමයි බෙහෙත කරන්න ඕනේ. ඉතින් ඒකින්ද ඒ භූමියට යන්න ඕනේ. අටකොණ 12 කොණ ආරස කරන්න ඕනේ. එතකොට මේ තියනවා මේ දොරටු පාලා තියෙනවා. උළුවව වලට දෙහි කැපිලි තියෙනවා. එතකොට ඒ ගෙදර ඉන්න කට්ටිය සෙස්සාන්ති කරන සෝම සෙස්සාන්ති කරන්න ඕනේ. ප්‍රේත භූත යක්ෂ දේව පළවෙනි බුද්ධ පළවෙනි බුදුන්ගේ වරන් ගන්න ඕනේ. බුදුන්ගේ අවසර අරගෙන තමයි දෙවියන්ට යන්නේ. ඊට පස්සේ රෑ 12න් මේ පස්සේ තමයි යන්නේ යක්ෂ 12න් පස්සේ දෙකෙන් පස්සේ තමයි යන්නේ ප්‍රේත. ඒ වගේ තියෙනවා කොටස් තුනකට තමයි යන්නේ. ඒතර තමයි ඒකට බහිරව දෙනවා. බහිරව තටු දෙන්න ඕනේ. මේ භූමියේ තියෙන දෝෂ යන්නේ. ඒ ඔක්කොම අල්ලලා තමයි කරන්න ඕනේ. ඒවා මේ පැයෙන් දෙකෙන් කරන්න. ඔය දැන් පැයෙන් දෙකෙන් කරනොන්ට ඔක කරන්න කියන්න කිව්ලා බලන්න. එහෙම කරන්න බෑ. පුළුවන්ද කියලා? දැන් මිනිස්සු කියනවා මේ ලොතරැයියක් ගන්න ඕවට තියෙනවා. එතකොට ඕවට තියෙනවා කෝල් බෙර නාද. මේ තියෙන බෙර. මේ වගේ කෝල් බෙර අරන් ගිහින් ඕවට ශිලම්බු. ඒ අපි අදින ඇදුම් විලාසිතා. ඒ තියෙන ඒවට හැමදේම බලපානවා. හැමදේම බලපානවා. ගුරෙක් කියන්නේ ඇදුරෙක් කියන්නේ ඒකනේ. ගහන යහන බව බලපානවා. යහන් ගහන්න ඕනේ. යහන් ගහන 12ට. ඒ කියන්නේ 12 දෙයියන්ට අඩ ගහන්න ඕනේ. ඒ ගෙදරක වැඩක් කරන අනිවාර්යෙන් 12 දෙයියන්ට යහන ගහන්න ඕනේ. පොංගලස් යහන පිදේන් මාලාව. මහසෝන් බන්ධනයක් තියෙන මහසෝන් පිදේනිය ගහන්න ඕනේ. එතකොට රීරි බන්ධනයක් තියෙන රීරි යක්ෂයාගේ පිදේනිය ගහන්න ඕනේ. හෝනියම් මාලාවක් තියෙන හෝනියම් යක්ෂයාට පිදේනිය ගහන්න ඕනේ. ඔඩිස්ස වඩේක සිද්ධ ශූනියම් යක්ෂයෙක් ඉන්නවා. ශූනියම් දෙවියා වගේම යකෙකුත් ඉන්නවා. ඔබතුමාලා මිනිස්සු ගොඩක් කරන්නේ එකම තටුවෙන් තමයි ඔක්කොම ටික කරන්නේ. එහෙම බෑ. එකෙන් එකට වෙනස්. එකෙන් එකට වෙනස්. ඉනේකට වෙනස් නේද? ඒකද මේක මිනිස්සු ඔන්න ඔබ ප්‍රේක්ෂක ඔබ පැහැදිලි කර ගන්න ඕනේ. බන්ධනයක් කපනවා නම් ගෙදරක මොනවා හරි දෙයක් කරනවා නම් කවුරු හරි එක තටුවක් ගහලා ඔක්කොම කරන්න හදනවා නම් ඒ ගුරෙක් නෙමෙයි. නෑ පෙරේත තටුව වෙනස්. පෙරේත තටුව ගන්න පස් මුල්ලට. පස් ගැබට. ගැබ පහයි. ඕකේ ගොක්කල තියෙන කැපිලි. ගැප් තියෙනවා වගේ. ගොක්කල කපන්න ගැප් තියෙනවා. ඒවා හරියට ගහන්න ඕනේ. ඒවා පෙමිතියකට ගහන්න ඕනේ. ඒක තමයි ඒකට අර ආස්කාද වෙන්නේ. ඒකේ අර නිකන් දිෂ්ටි මාලාවක් වැටෙන්නේ. එතකොට ඒවල හදන තියෙනවා 12 වර්ග. පෙරේතය කොට නම් එළුළු වර්ග 25ක් ගන්න ඕනේ. මැල්ලුම් වර්ග 25ක් ගන්න. දියමස්, ගොඩමස්, පුලුටු පහ 25, අලපහ, බොඩ පහ. ඒ වගේ බිත්තර ඒවා ගොඩක් තියෙනවා. ඒවා හැම දෙයක්ම දීලා මේ කසපැන් ඔක්කොම දීලා තමයි ඒක පෙරේතට අරගෙන ඉදම් පෙරේත, නාති පෙරේත, බලි පෙරේත, කාම පෙරේත, ඉදුල් පෙරේත, මල පෙරේත, ගෙවල පෙරේත. ගෙවල පෙරේත කියන්නේ ඉඩ කඩන් වලට. යහන වාහන වලට. තමන්ගේ රත්රම් මුතු මැණික් වලට ආස කරන්නේ උන්ට කවදාක සුගතියක් නැහැ. උන් වැටෙන පෙරේත ලෝකෙට. පෙරේතය කියන ඔය පෙරේත කියන જાතිය යක්ෂයන්ට සමාන කරන්න බෑ පෙරේතය කවදාකවත්. ඒක ඇවිල්ලා වෙනම දෙයක්. පෙරේතය කියන්නේ අපි වගේ මිනිස්සු. අපි දැන් අපි ආසයි කියමු. තණ්හාව, ලෝභය, ඊර්ෂ්‍යාව, මොහය, තරහ, මරා. ඌට ඌ මරිච්චාම කවදාකවත් ඌ යන්නේ නැහැ සුගතියකට. පෙරේතෙක් කවදාද උපදින්නේ? ඌ ඉපදෙන්නේ පෙරේත ආත්මි. ඌ බලන්නේ කොහෙන් හරි තටුවකට එන්න. එතකොට උන් තමයි සෙනික වල්ල ගන්න පුළුවන් හොනියමක් කරන්න. ගෙදරකට. උන් එනවා. පෙරේත දිෂ්ටි මාලා තියෙනවා. පෙරේතයන් දිෂ්ටි කරන්න තියෙනවා. පෙරේත දිෂ්ටි කරනකොට එතෙන් මේ දේවාලය ඇතුලේ එන්නේ නැහැ. දේවාලය ඇසෙට එන්නේ නැහැ. අපි දේවාලයක් ඇතුලේ පෙරේත තටුවක් දෙන්නෙත් නැහැ. දෙන්නත් බෑ. ඒවා ගන්න ඕනේ වෙනම තියෙනවා. දැන් ඒකල වැරයි යන්න ඕනේ සොහොන් පොලකට. ඒ සොහොනේ උනත් ඒක ගොටු මාලාව කැප කරන්නේ පිරිතක් කියපු නැති සොහොනක. දවස් 7ක් අද වලලා හෙට උනක් කමන්නේ හොඳයි අලුත් එක.
අලුත් සෝනක. ඔව් පිරිත් කියලා පිරිත් පැන් ගිහිල්ලා දානි දුන්න සෝනක කරන්නේ. එතකොට ඒතර බලය ඉවරයි. ගොඩක් මිනිස්සු දැන් අද කාලේ ගුරුන් වහන්සේලා මාකටිං පාරක් කරන් යනවා මේ ටිකට් එකක් ගන්න. මම වර ලොතරැයියක් ජයග්‍රහණය කළ දෙන්නම්. කෝටිපතියෙක් කළ දෙන්න. ඔව් ඔබතුමාට පුළුවන් ද දැන් මට අංක ටිකක් කියලා මාව හෙට කෝටිපතියෙක් කළ දෙන්න. ඒවා පුතා මෙහෙමයි හරිද මහත්තයෝ. ඒවා නිකන් මේ සුරංගනා කතා. එහෙම කරන්න බෑ. එහෙම කරන්න බෑ. කොහොමද දන්නේ? එහෙම නැති පුළුවන් ඒ ගුරාට පුළුවන් නේ ගන්න. ඔය ඔබතුමාට පුළුවන් කෝටිපතියෙක් වෙන්න. මෙහෙමයි ඔය ටිකට් කියන දෙනවා කියන කෝටිපතියෝ කරන්න බෑ. ඉතින් එහෙම ටිකට් එකකින් එදනවන බෑ. එහෙම මෙහෙමයි. ඒක තියෙනවා තමුන් යන පෙමිතියක්. තමුන් හරි මාර්ගය යනවා තමන් හරියට මාර්ගය මුදලක් හොයනවා නම් ඒක හතරස් මේ බුද්ධ මාලාව උනත් තියෙන එක හතරට බෙදන්න කියලා. ධනෙ තමන්ගේ ධනෙ. එතකොට දිනුවට මොන හරි වැඩක් කරගන්න බැරිද මේ යන්ත්‍ර මන්ත්‍ර වල? දිනුවට කරන්න පුළුවන්. කොහොමද වෙන්නේ ඒක? ඒක තමන්ගේ බලලා තමන්ගේ ගහ චක්‍රය අනුව තමන්ගේ එතකොට ලග්න පලාපල බලලා තමන්ගේ ගහයෝ බලලා තමන්ට අප ගහයන්ගේ නීච තියෙනවා නම් ඒවට බෝධි පූජා දීලා ඒවට තියෙනවා අවශ්‍ය යන්ත්‍ර තියෙනවා. දැන් ග්‍රහයෝ කියන අපි කිව්ව සෙනසුරු ග්‍රහයා මෙයාට නීචයි කියලා. සෙනසුරාව කියන්නේ නීචයිනේ. නීචයි කියන ඕන දෙයක් කඩා වැටෙනවා. ඒවට තියෙනවා විෂ්ණු ආගෝර යන්ත්‍රය. විෂ්ණු පූජා යන්ත්‍රය. ඒ වගේ තියෙන නවග්‍රහ මණ්ඩල යන්ත්‍ර තියෙනවා. නවග්‍රහ සෙස්සාන්ති යන්ත්‍ර තියෙනවා. ඒතකොට යන්ත්‍රයක් දාගෙන මම ඔබතුමාගේ යන්ත්‍රය දාගෙන ගිහලා මම ගෙදරට වෙලා ඉන්නවා නිකන් මෙහෙම. එහෙම හිටිය පළියට ඉතින් එහෙ නැයිද උඩ බලන් ඉන්න වෙයි. දිනු වෙන්නේ නැද්ද ඒතකොට? එහෙම දිනු වෙන්නේ. මට තමන්ගේ තියෙන බාධක අයින් කරනවා. ආ. තමන්ට එනවනේ අමනුෂ්‍ය බලවේග බාධකෝයි ග්‍රහ දෝෂ ප්‍රේත දෝෂ එනවනේ බාධක අයින් කරපුවාම තමුන් මොනාරි යම්කිසි දෙයක් කරනවා නම් වෙලද ව්‍යාපාරයක් ගොවිතැනක් වාහනයක් උන්න එහෙම කරනවා නම් තමන්ට ඊට පස්සේ තමන්ට ඒකෙන් පෙමිතියක් එනවා. එකපාරම අර gediya පිටින් එන්නේ නැහැ. ටික කාලයක් එක්ක තමන්ගේ උත්සාහය තියෙන්න ඕනේ. උත්සාහය නැතුව මම මේ අනේ මම යන්ත්‍රයක් දාන්න ඉන්නේ කියලා බුද්ධ රූපෙට තියලා වැදගෙන හිටියොත් හරිද? දැන් දෙයියෝ දේවාල වල දන ගහන වැදගෙන හිටියොත් සල්ලි ඉබේ පාත් වෙනවද? දැන් අර එක කාලයක් ගියා ලකිසෙවන් කියලා මල් ගහක් පොමට් කරා. මතකද ඇති? මතකද ඔබතුමාට? මිනිස්සු හැම තැනම ඔය මල් ගහ දාන ගේ ඇස්සේ අන්තිම බලපුවම එක වස ගහක්. ඒවා කාපවල පොඩි ළමයිට විසයි. මිනිස්සු ගෙනල්ලා දහස් ගණන් දීලා ගෙවල් ඇතුලේ මුළු ගානේ තියා හිටියා. ඕක දැන් මල් ගහ තියා හිටියන කන්න ලැබෙයිද? උත්සාහය මහන්සිය උත්සාහය මහන්සිය තමන් කැපවීම පළවෙනි තියෙනවා තමන්ගේ කැපවීම උත්සාහය කැපවීම. ඒ කැපවෙලා උත්සාහ කරලා තමන් හම්බ කරන මිල මුදල් ටික ඒක හරියට කළමනා කරගන්න ඕනේ හරි ක්‍රමයේද. අවසාන වශයෙන් ඔබතුමාට මොකද්ද කියන්නේ? මට තියෙන්නේ අවසාන වශයෙන් කියන්න දෙයක් කරගන්න නම් දේවාලට එන්නත් ඕනි. ඒතර දේවාලට ආපුවාම දේවාලේ හරියට මේ ගුරුකම මේ ප්‍රෝග්‍රෑම් එක කරන කෙනා ඉන්නවද කියලා බලන්න ඕයි දරුවෝ. මං කියන්නේ මේ ඒක ප්‍රෝග්‍රෑම් එක කරන කෙනා බලන්න ඕනි කියන්නේ. ඒ කියන්නේ වෙන කෙනෙක් මෙතන ඉන්න ගුරුන් වහන්සේ. ඔව්. දැන් ඔබතුමානේ ගුරුන් වහන්සේ. මම ගුරුන් වහන්සේ. ඔව්. ඒතර මෙහෙම තව දේවල් තියෙන ගුරුන් වහන්සේ මේ දේවාලට වෙන කෙනෙක්. දේවාලට ආපු පූජාව තියන වෙන කෙනෙක්, දෙහි කපන්නේ වෙන කෙනෙක්, කුහුල කපන්නේ තව කෙනෙක්. අය කියන්නේ අර කතා කරන්න පුළුවන් මිනිස්සෙක් වීඩියෝ එකට දානවා. ආන්න වීඩියෝ දාන කතා කරන්නේ. ඒක නම් මුන් ඇවිල්ලා කරන්නේ තනි කර අර එන ළමයා මුදල් ගන්න නැහැ කිය මුලා කරලා රවට්ටලා අන්තිමේට ඇදගෙන එන කාලේ තමයි නැතිවි. මුදල් ගන්න නැහැ කියලා තියෙන්නේ ඔක්කොම ගන්නවා. ඔක්කොම ගන්න උරුලා ගන්න. ඒ වගේ අත්දැකීම් අපිට තියෙන අපිත් ඉන්නවා ගෙමු. නැත්තේ නෑ මං. මට අස්වනා අපිට කියන්න පුළුවන්. ඔය නම් ඔය ළමයි කෙනෙකුට පෙන්වන්නත් පුළුවන් මට. ඒ වගේ ඉන්නවා මිනිස්සු. අර මනුස්සයාට බස් එක යන්නත් සල්ලි නැහැ. වීල් එකට දෙන්න සල්ලිත් නැහැ. ඇයි තියෙන්නේ කරක ගේන්න මේක ගේන්න කිය ගෙන්න ගන්නවා. ඒක කියන්නේ මුදල් ගන්න නැහැ කියලා. ගෙදරට කන්න හාල් පැකට් එකක් ගෙන්න ගන්න උන්වහන්සේත් ඉන්නෝනේ. එහෙම ඉන්නවා. එළවලු ටික ගෙන්න ගන්නවා. ගුරුකමට කියලා. පොල් තෙල් ටික ගෙන්න ගන්නවා. ඒක බලන්න කියලා පොල් තෙල්ම කියලා දේවාලේ තියනවද කියලා. ඔය යන්න ළමයි යෝනි නම් දේවාල වලට යන්න. මං කියන්නේ හැම දේවාලයක් වෙනවා. මම මේ මාව පිරිසු වෙන්න මාව නිකන් උඩ යන්න යනව නෙවෙයි. මම ඇත්ත කියන්නේ අපි දකිනා දේ කියන්නේ. මොකද අපි මේක ඉන්නේ ඉඳ අපි මේ ප්‍රෝග්‍රෑම් එක වල මේ අපි මේ දෙයක් කරන ඉඳ අපි කියන්නේ සත්‍ය වශයෙන් වටහා ගන්න දරුවේ සත්‍ය දේ සත්‍ය අවබෝධ අරගෙන හරියාකාර නිසියාකාර නිසිත තමන්ලට දෙයක් කරගන්න පුළුවන් නම් හොඳට දෙපාරක් එකපාරක් නේ දෙපාරක් කල්පනා කරන්න. හොඳට දෙපාරක් තුන්පාරක් කල්පනා කරලා හරි තැනක් තෝරගෙන හරි කෙනෙකුට අහුවෙන්න රැවටෙන්න එපා නිකන් මේ ගුරා කියලා මම මේ රොඩියා මම මේ හුලවාලියා මම ඇවිල්ලා මේ මාතරුකුරුකන් එක තියෙන මම මේ ආරූඪකාරයා එහෙම කියලා රැවටිලා පස්සේ නිකන් පසුතැවෙන්න එපා. ඔය වගේ රැවටිලා ඇති මට කතා කරලා දෙන කොටත්. අරයට කතා කරාම මෙයාට සල්ලි දැම්මා ෆෝන් එක ඕප් ඒ වගේ 10 15 දෙනෙක් කතා කරනවා. අනේ ගුරුනාථ මේවයි කියනවා. ඒ වගේ රැවටිලා ඇති මිනිස්සු. ඔයාලගේ යාළුවන්ගෙන් උනත් අහන්න ඒ වගේ. අහලා කැමති කෙනෙකුට ඔයාලා වැඩේ බාර දෙන්න හරියාකාර කෙනෙකුට වෙයි. එතකොට ඔයාගේ වැඩේ හරියාකාර නිසියාකාරයි. මට කියන්න තියෙන්නේ එන්න එච්චර තමයි දරුවනි. මුලා වෙන්න එපා. හොඳට හිතලා මතලා කරන්න. මොකද තමුන් කරන්නේ දුකටපත් වෙලානේ. අර ගහෙන් වැටිච්ච මිනිහට ගුණානින වගේ වැඩ කරලා වැඩක් නැහැ නේ මෙතන.
මනුස්සයෙක් කෙනෙක් දුකට. දුකටපත් වුණා. දුකටපත් නැත්තම් මේ ගෑණියෙක් ගන්න පිරිමියෙක් ගන්න වෙන අවංක ආදරයක් ඉන්න තමයි අවංක විදියට දෙයක් කරගන්න දෙන්නේ. ඒතකොට ගෙදරක ප්‍රශ්නයක් වෙන්නේ ඒ ගෙදර යහතින් දරුවෝ මල්ලොත් එක්ක කාමයෙන් බින ලස්සන ජීවත් වෙන්නේ ඉන්නකම්. අපි අවුරුදු 200 300 500 ජීවත් වෙන්නේ නැහනේ කවුරුත්. ඉන්න තාක්කල් සතුටෙන් ඉන්න ඕනි නම් සතුටු විදිහේ දේවල් කරගන්න සතුටෙන් ජීවිතය යන්න Tamanට දීර්ඝායුෂ ලැබෙනවා. සදාක මට කියන්න තියෙන එකයි දීර්ඝායුෂ ලැබේවාම තමයි.